එන්නකෝ අද අපිත් එක්ක තවත් ලස්සන හොටෙල් ස්ටේ එකට යන්න. මේ තියෙන්නේ ලංකාවේ තවත් ලස්සන හොටෙල් එකක්. මේ තමයි අහුන්ගල්ලේ තියෙන රියු ශ්‍රී ලංකා හොටෙල් ඇන්ඩ් රිසෝට් එක. මේක රූම්ස් 500ක් වගේ විශාල ප්‍රමාණයක් තියෙන පූල්ස් 4කින් යුත් ලොකු හොටෙල් එකක්. මේ තමයි හොටෙල් එකේ රිසෙප්ෂන් ඒරියා එක. මේ හොටෙල් එකට චෙකින් ටයිම් දෙකක් තියෙනවා. අපි මේ ගිහිල්ලා ඉන්නේ හවස 3ට තියෙන චෙකින් ටයිම් එකට. අපිට ගොඩක් වෙලා ගියේ නෑ චෙකින් වෙන්න. එතන වැඩ ටික ප්‍රොසෙස් වෙනකන් අපි චුට්ටක් ඉතින් මේ වටේ පිටේ බල ඉන්නවා. මේ රිසෙප්ෂන් ඒරියා එකට නම් මං ගොඩක් ආස වුණා. මෙතන ගොඩක් ස්පේෂියස් තැනක් කියලා පේනවා. අපි චෙකින් වුණාට පස්සේ අපේ රූම් නම්බර් එක අපේ ලගේජ් වලට ටැග් කරා. අපි රූම් එකට ගිහිල්ලා ටික වෙලාවකින් අපේ ලගේජ් එකම රූම් එකටම ගෙනල්ලා දුන්නා. මේ තමයි අපේ රූම් එක. අපිට හම්බුනේ සී&& ගාඩන් view එකක් තියෙන රූම් එකක්. මේ හොටෙල් එකේ තියෙන ස්පෙෂලිටි එක තමයි මේක 24 hours all inclusive සර්විස් එක දෙන හොටෙල් එකක්. ඒ කියන්නේ 24 hoursම ඔයාලට unlimited beverage and food ගන්න පුළුවන්. අපි පොඩි වෙලාවක් රූම් එකේ රෙස්ට් කරලා චේන්ජ් එකක් දාගෙන ටිකක් හොටෙල් එකේ ඇවිදින්න කියලා ගියා. මේ රිසෙප්ෂන් ඒරියා එකේ ඉඳලා අපි හොටෙල් එකේ ඇතුළට යන ගමන් හොඳටම බඩගින්නේ හිටපු නිසා අපි මුලින්ම කළේ මම කැපචිනෝ එකක් ගත්තා. හස්බන්ඩ් මොක්ටේල් එකක් ගත්තා. එයාලගේ ඊවනින් ස්නැක් රෙස්ටොරන්ට් එක ඕපන් වෙලා තිබුණ නිසා අපි ඒකෙන් ස්නැක්ස් ටිකක් අරන් කෑවා. මේ හොටෙල් එකේ ඩිනර් එක ගන්න පුළුවන් රෙස්ටොරන්ට් වර්ග 4ක් විතර තිබ්බා. චෙකින් එකේදී අපි රිසර්ව් කරගත්තේ ඉටාලියන් රෙස්ටොරන්ට් එක. ඉතින් මේ තමයි අපි ඉටාලියන් රෙස්ටොරන්ට් එකේ ඩිනර් එක ගත්ත වෙලාව. ඉටාලියන් කුසින්ස් වලට ආස කෙනෙක් නම් අමතක කරන්න එපා මේ රෙස්ටොරන්ට් එක රිසර්ව් කරගන්න. ඔයාලා චෙකින් වෙන වෙලාවෙම මේ තියෙන්නේ අපි ගනිපු බීෆ් ලසන්යා එකක්. ඉටාලියන් රෙස්ටොරන්ට් එකේ බුෆේ එකක් වගේම අලා කාට් මෙනු එකකුත් තියෙනවා. ඩිනර් එක අරගෙන ඉවර වෙලා අපි දෙන්න ටිකක් හොටෙල් එකේ ඇවිදින්න කියලා ගියා. මේ වෙලාවේ නම් පූල් එක ක්ලීනින් වලට ක්ලෝස් කරලා තියෙන්නේ. බලන්නකෝ ලයිට්ස් එහෙම දාලා තියෙන ලස්සන හොටෙල් එක පුරාම මේ විදියයි. ඒ වගේම මේ හොටෙල් එකේ එක එක ඇක්ටිවිටීස් ෆන්ක්ෂන් වගේ දේවලුත් තියෙනවා. මේ වෙලාවේ අපිට ඈතින් ඇහුණා මියුසිකල් එකක් ප්ලේ වෙනවා. අපි දැන් ඔය යන්න හදන්නේ ඉන්නේ පැත්තට. ඉතින් මෙතන ෆොටෝස් ටිකක් අරගෙන වීඩියෝ ටිකක් එහෙමත් අරගෙන අපි දෙන්න ඔන්න හිමිට ඒ සද්දේ ඇහුණ පැත්තට ගියා. ඉතින් එදා ඒ දවසේ මේ තිබ්බෙනම් එකෝස්ටික් බෑන්ඩ් එකක් ප්ලේ කරනවා. ඔයාලට පේනවා ඇති ලෝකල් ගෙස්ට්ලා වගේම ෆොරින් ගෙස්ට්ලාත් මෙතන ගොඩාක් එන්ජොයි කරනවා. ඒ වගේම මේ වෙලාව මට මතක විදියට 9:30 පහු වෙලා. ඒත් මෙතනත් අන්ලිමිටඩ් බෙවරේජ් වගේම ස්නැක්ස් වගේ දේවල් ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම ඩිනර් රෙස්ටොරන්ට් 10 වෙනකම් ඕපන්.
මට මතක විදියට 10:30න් පස්සේ හරි රෑ 11න් පස්සේ හරි ස්නැක් බා එකක් ඕපන් උදේ 7 වෙනකම්.
තමයි අපි බ්‍රෙක්ෆස්ට් එක ගත්තේ එයාලගේ මේන් රෙස්ටෝරන්ට් එක. මෙතන තිබ්බේ ඉන්ටර්නැෂනල් බ්‍රෙක්ෆස්ට් එකක්. බ්‍රෙක්ෆස්ට් බුෆේ එක උදේ 7 ඉඳලා උදේ 10 වෙනකන් ඕපන්. අපි යද්දි නම් උදේ 8:30 විතර වුණා. ඉතින් අපි මුලින්ම කරේ වටේම ඇවිදලා මොනවද තියෙන්නේ කියලා බලපු එක. ඊට පස්සේ අපි ප්ලේට්ස් අරගෙන අපි කැමති දේවල් අපේ මුල්ම රවුන්ඩ් එකට දාගත්තා. අයිබෝන් ඒත් මං ගානේ ෆොටෝස් ටිකක් තියෙනවා. මං ඒ ටික ඔයාලට මෙහෙම දාන්නම්. මේ යාළගේ බ්‍රෙඩ් කෝන එක. බ්‍රෙක්ෆස්ට් වරයිටිස් ගොඩක් මෙතන තිබ්බා. මේ අපි ගත්ත මීල් එක. එතන බෙවරේජස්ත් අන්ලිමිටඩ්. ඒ වගේම අපි එතන රික්වෙස්ට් කරන ඕන දෙයක් එයාලා අපේ ටේබල් එකට සර්ව් කරනවා. ඒ වගේම කියන්න ඕන දේ තමයි මෙතන තිබ්බ හැම ෆුඩ් අයිටම් එකක්ම හරිම රසයි, හරිම ෆ්‍රෙෂ්. ඉතින් බ්‍රෙක්ෆස්ට් එකත් අරගෙන ඉවර වෙලා අපි උදෙත් හොටෙල් එකේ ටිකක් ඇවිද්දා. ඒ වෙලාවෙත් උදේ 8:00ට විතර ඇති. එතකොටත් පූල් එක ඕපන් වෙලා තිබ්බේ නෑ. අපි ඊට පස්සේ මෙතන ෆොටෝස් ටිකක් අරන් වීඩියෝස් ටිකක් අරන් ආයිත් අපි අපේ රූම් එකට ගියා. මේ තමයි ඔයාලට පේනවා ඇති මෙයාලගේ හොටෙල් එකේ ආකිටෙක්චර් එක. දවසේ හවස කියන්නේ අපි චෙක් ඉන් වෙන දවසේ හවස අපි පූල් එක එන්ජොයි කරා. අපිට හැබැයි මේ වෙලාවේ වීඩියෝස් නම් ගන්න බැරි වුණා. මොකද පූල් එක ක්ලෝස් කරන්න ගොඩක් ලම් වෙලා තිබුණ නිසා අපි පැයක් විතර පූල් එකේ එන්ජොයි කරලා ඉක්මනට රූම් එකට ගියා. මේ තමයි උදේ පූල් එකේ අපි එන්ජොයි කරපු විදිය. මෙතන මේ පූල් එකේ බා එකක් තියෙනවා. ෆ්ලෙමින්ගෝ කියලා බා එකක්. ඒකෙන් අපිට පූල් එකේ ඉඳගෙනම බා එකට ඇක්සස් තියෙනවා. පූල් එකේ ඉඳගෙනම අපිට ඕන බෙවරේජ් එකක් ගන්න පුළුවන්. මෙතන මොක්ටේල්, කොක්ටේල්, ඒ වගේම සොෆ්ට් ඩ්‍රින්ක්, ඒ වගේ දේවල් ඕන දෙයක් මෙතන තියෙනවා. අපි දෙන්නට නම් මේක හරිම ලස්සන එක්ස්පීරියන්ස් එකක් වුණා. ඒ වගේම අපි දෙන්න මෙතන ගොඩක් එන්ජොයි කරා. ඒ වගේම ආයෙත් දවසක යන්න ඉන්න හොටෙල් වලින් උඩින්ම තියෙන එකක් තමයි මේ රියු හොටෙල් එක. තව දෙයක් තමයි මෙතනට යනව නම් පුළුවන් තරම් ඔයාලා දෙකට තියෙන චෙකින් ටයිම් එකට චෙකින් වෙන බලන්න. මොකද ඔයාලා කලින් චෙකින් වෙලා හරියටම ටයිම් එකටම චෙක් අවුට් වෙන තරමට තමයි ඔයාලට මෙතන මැක්සිමම් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන්. වෙලාවෙත් එයාලගේ එක ඇක්ටිවිටීස් මෙතන තිබ්බා. ඩාන්සින් එකක් මෙතන පර්ෆෝම් කරා මේ පූල් එකේ. ඔයාලටත් ඉස්සරහා වීඩියෝ එකේ ඒක බලන්න පුළුවන්. එහෙම කියන්න ඕනේ මෙතන හරිම ලස්සන අපේ වැකේෂන් එකක් අපිට මැක්සිමම් සැටිස්ෆැක්ෂන් එකක් ගන්න පුළුවන් විදියට එන්ජොයි කරන්න පුළුවන් රිසෝට් එකක් කියන්න පුළුවන් මේක. මෙතන පූල් වර්ග 4ක් තිබ්බා. අපි මෙතන මං හිතන්නේ ඉන්නේ ඩීප්ම තිබ්බ පූල් එකේ. ඩීප් එකට අපිට ඉන්න බැරි තරම් ඩීප් එකක් නැහැ. මේ කිඩ්ස්ලට වෙනම පූල් එකක් තියෙනවා මේකේ. රියු හොටෙල් එකේ රේට්ස් කාලෙන් කාලෙට වෙනස් වෙනවා. සමහර කාලවලදී මේ හොටෙල් එකේ රේට්ස් පීක් එකේ තියෙන්නේ. ඒ වගේම සමහර කාලවලදී රේට්ස් වලට ඔෆර්ස් හම්බ වෙනවා. රියු හොටෙල් එකට යන්න ඉන්න කෙනෙක්ට වාසිදායකම දේ තමයි ඔෆර් එකක් බලලා ඇප්ලයි කරන එක. all inclusive 24 hours service එක කියන්නේ අපි මේ ඕනම වෙලාවක ගන්න කිසිම බෙවරේජ් එකකටවත් ෆුඩ් අයිටම් එකකටවත් අපිට එක්ස්ට්‍රා අපේ බිල් එකට ඇඩ් වෙන්නේ නැහැ. අපි රිසර්ව් කරන වෙලාවේ ගෙවන ගාණ විතරයි අපිට මේකේ ගෙවන්න වෙන්නේ. ඒ හැරෙන්න අපිට කිසිම එක්ස්ට්‍රා amount එකක් පේ කරන්න ඕනේ නැහැ. අපි මේ ගන්න කිසිම ඩ්‍රින්ක් එකකටවත් ෆුඩ් එකකටවත්.
ඉතින් උදේ 11 වෙනකම මෙතන ඉඳලා අපි හරියටම 12ට චෙක් අවුට් වෙලා ගියා. එහෙනම් අපිව බලන් හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.